ආයුෂ බොහෝ වේවා. ආයුෂ මහතාගේ ආශිර්වාදය ආදරණීය පින්වන්ත ලස්සන හිත් තියෙන ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැද පෙරදිග රටවල් වල ඉන්න මගේ රීඩින් බලන දකින්න සියලුම දෙනාම සිළු දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදයත් එක්ක ආරක්ෂා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්න ඔයාලට ඉදිරි සතියේ කොහොම මොන වගේද මොන විදිහටද ගෙවෙන්නේ? ඔයාලට ලැබෙන්න තියෙන දේවල් මොනවද? ඔයා කොහොමද මේ දේවල් තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම මේ රීඩින් එකෙන් ඔයාලට මේ මොහොතේ කියනවා. ඉතින් මම ලස්සන ෂයින් කීපයක් ඔයාලට කියන්න. ඒ ෂයින් වලින් එකක් හරි හරියනවා නම් මේ රීඩින් එක ඔයාගෙම කරගෙන ස්කිප් නොකර ලස්සනට අහන්න බලන්න. ඔයාලගේ අදහස මට කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ දරුවනේ ඔයාලට ඉදිරි ජීවිතේ ගැන කියනවා. මම ඔයාගෙම කියලා ලස්සන ෂයින් කීපයක් කියන්නම්. මම මුලින්ම කියනවා ඔයා ගොඩක් කැමති මල් වර්ග අතරින් රෝස මල් වලට ඔයා ගොඩක් කැමති නම් මේ රීඩින් එක ඔයාට ඔයා දැන්ට ඉන්න තැනට සුදු පාට පසුබිමක් එක්ක මොනවා හරි රූපයක් පේනවනම් මේ රීඩින් එක ඔයාට ඔයාගේ උපන් දිනය 2 4 8 9 10 12 යන දිනවල නම් මේ රීඩින් එක ඔයාට ඔයාගේ දෛව අංකය 4 8 9 නම් මේ රීඩින් එක ඔයාට ඔයාගේ උපන් ලග්නේ කටක මේෂ තුලා උච්චික ධනු නම් මේ රීඩින් එක ඔයාට ඔයා ගිය සතිය ඇතුළත ඉදිරි සතිය තුල යම්කිසි ආගමික වතාවක් තුල නියැලුණා නම් කුමන හෝ බෝධි පූජාවක් හරි කෝවිලට හරි පල්ලියට හරි මොනවා හරි දෙයක් කරා නම් ගෙදර බුදුපාන තියලා හරි කුමන හෝ ප්‍රාර්ථනාවක් කරා නම් මේ රීඩින් එක ඔයාට ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ සුදු පාට දම් පාට නිල් පාට කළු පාට යන්තම් හරි තියෙනවනම් මේ රීඩින් එක ඔයාට ඔයා පහුගිය සතිය තුල ඔයා හිතාගන්න බැරි ජයග්‍රහණයක් ලැබුවා නම් මේ රීඩින් එක ඔයාට ඔයා අද දවස ඇතුළත මේ රීඩින් එක අහන බලන්න කලින් දවස ඇතුළත කුමන හෝ සතෙකුට කුමන හෝ ආහාරයක් දුන්නා නම් මේ රීඩින් එක ඔයාට ඔයා නිින්දෙදී යම්කිසි හිතාගන්න බැරි විදිහට බය වෙලා ඇහැරෙනවා නම් මේ රීඩින් එක ඔයාට ඔයා ඉදිරි පහුගිය සතියවල ලස්සන සමනල්ලු ලස්සන කුරුල්ලු ඒ වගේ ලස්සන දේවල් ස්වභාවික දෙයක් දැක්කනම් ඔයාට අනේ ඔයාට ඒක හිතට දැනුණා මේ රීඩින් එක ඔයාට ඉතින් මං හිතනවා මම මේ කියපු ෂයින් වලින් කුමන හෝ ෂයින් එකක් ඔයාට ගැලපෙන්නේ නැති කියලා ඒ ගැලපෙනවා නම් අනිවාර්යෙන් ස්කිප් නොකර අහන්න බලන්න දකින්න. ඉතින් ආදරණීය දුව දරුවනේ ඔයාලගෙම කියලා ජීවිතයක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාලට ඉදිරි සතිය හරි වාසනාවන්ත සතියක්. මොකද මම එහෙම කියන්නේ ඔයා යම්කිසි කෙනෙක් ඔයාගේ හිතේ තියාගෙන බලාගෙන ඉන්නවනම් ඔයාට ඒ දේ ලැබෙන්න පුළුවන් ප්‍රවණතාවය 50%කට වැඩි. මොකද මේ රීඩින් එක දකින්නේ මේ විශ්වයේ ඔයාට යම්කිසි assignment පණිවිඩයක් ලැබෙන්න ඕන හින්දා. මොකද හැමෝම නැත්නම් මේක බලන්න එපා. ඔයාටම ඔයාගේ YouTube එක උඩ පල්ලෙහා යද්දි දැකලා ඔයා මෙතන නතර වෙලා මේක බලන්න හිතුනේ ඔයාට යම්කිසි පණිවිඩයක් අරගන්න. ඒ පණිවිඩය තමයි ඔයා ඉදිරි සතිය තුල කිසිම දෙයකට කලබල වෙන්න එපා. යම්කිසි දේවල් තියෙනවා අපි කොච්චර කලබල වෙලා කල්පනා කරත් යම් කොච්චර විසඳුම් හුවත් ඒකට යම්කිසි කාලයක් යනවා. ඒ කාලය එනකන් අපිට ඉවසාගෙන දරාගෙන ඉන්න වෙනවා. ඒ කාලයත් සමග ඔයාට ඒ ප්‍රශ්නේ ගැටළු විසඳ ගන්න පුළුවන්. ඔයා කලබල වෙලා හත්පුලේ ගාගත්තොත් ඔයාට තමයි ඒ සියලු දේවලින් ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඔයා නිතරම හිතන්න මට එන ප්‍රශ්නවලදී ඔයා හරියට හැබැයි කරන්න ඕන දේ හරි වෙලාවෙදි හරි තැන්දි කරන්න. ඒ වගේම ඔයාට ඔයාගෙම කියලා යම්කිසි දෙයක් කොමන හෝ දෙයක් පටන් ගන්න සුපිරි කාලයක් එන්නේ. මොකද ඒක හරියට කල්පනා කරලා මේ කාලෙදී මේ දේවල් කරොත් ඔයාගේ ඉලක්කය ප්ලෑන් කරලා කරගන්න පුළුවන් වුණොත් ඔයාගේ ටාගට් එකට යන්න ලේසි පහසු මගක් විවර වෙනවා. ඉතින් ඔයා නොහිතන අයගෙන් ඔයාට ඒ උපකාර ලබා ගන්න පුළුවන්. නොහිතන විදිහට ඔයාට දිනින් දින පැයෙන් පැය උත්සාහයෙන් ඔයාගේ ගමන යන්න පුළුවන්. මොකද අපි මේ හැම දෙයක්ම කියවන්නේ මේ මෙතන වැටෙන කාඩ් ටික අනුව. ඒ කාඩ් ටික අනුව ඔයාලට ලස්සන ජීවිතේ හැඩගස්ස ගන්න තමයි මට ඕන. මොකද මම සාමාන්‍ය කෙනෙකුට දෙයක් කියන්නේ 100ට 100ක් හොයලා බලලා
ඒ දේ හරියටම මේ වෙලාවේ මේ විදිහට වෙනම කියලා කියන්න බැරි වුණාට හරියටම මට එයා මේක බලන ඔයාට මේ වෙලාවේදී ඔයා හිතන පතන ආකාරයත් එක්ක ඔයාගේ ඔළුවේ තියෙන දේවල් එක්ක ඔයාගේ හිතේ තියෙන දේවල් එක්ක ඔයාට යම්කිසි අරමුණක් කරා යන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා මේ කාඩ් වලින් පෙන්වුම් කරනවා. මේක බලන ඔයා. ඉතින් ඔයාට මේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න මේ විශ්වයට ඔයාට ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඔයාට මූණට හම්බ වෙන කෙනත් එක්ක hina වෙන්න පුරුදු වෙන්න. අනිත් අයට ආදරේ පතුරවන්න පුරුදු වෙන්න. එතකොට තමයි මේ විශ්වයෙන් ඔයාට ආදරේ ලැබෙන්නේ. ඔයා විශ්වයට මුදාහරන කිරණ වලින් ශක්තියේ බලෙන් තමයි ඔයාට මේ දේවල් ඔයාගේ ශරීරයට ලැබෙන්නේ. ඔයා විශ්වයට පතුරන්නේ වෛරය නම් ඔයාට ලැබෙන්නේ වෛරයමයි. ඔයා විශ්වයට පතුරන්නේ ආදරය නම් ඔයාට ලැබෙන්නේ ආදරය විතරයි. ඉතින් අපි දෙන දේෙන් තමයි අපිට ලැබෙන්නේ. අර බුදුන් වහන්සේත් කිව්වා අපි වපුරුන දේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාගේ හිත සුවපත් කරගන්න. ඔයාගේ මනස සංසුන් කරගන්න. ඔයාගේ හිත පිරිසිදු කරගන්න. ඔයාගේ හිත ආදරයෙන් පුරව ගන්න. එතකොට ඔයාට නොහිතන විදිහේ ආදරයක් එක්ක ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරි සතිය තුල කල්පනාවෙන් වේදම් කරන්න. මොකද උත්සව මාසයක් අවුරුදු මාසයක් මේ මාසයේදී නොහිතන විදිහට වේදම් කරන්න ගියොත් ඔයාට මේ මාසේ තව දින ගාණක් තියෙනවා ජීවත් වෙන්න. ඔයා තව දින ගාණක් තියෙනවා තමන්ගේ අම්මා තාත්තා දුව දරුවා පවුල වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න. ඒකින්ද ඔයාගේ ලැබෙන සියලු දේ මැනේජ් කියලා වේදම් කරන්න පටන් ගන්න. මොකද එහෙම නැති වුණොත් අපිට නොහිතන විදිහට මූල්‍යමය අරුබුදයකට එන්න පුළුවන්. ඉතින් මේ රටේ තියෙන ලෝකේ තියෙන ප්‍රශ්නත් එක්ක තමන්ගේ ජීවිතේ ඒ ප්‍රශ්න අතුරින් සාර්ථකව ඉදිරියට ගෙනියන්න කොහොමද තමන් මගක් හදාගන්නේ කියලා හරියට කල්පනා කරලා මේ අවශ්‍යතාවයට අනුව ඔයාගේ ජීවිතේ හැඩගස්ස ගන්න. මොකද මම එහෙම කියන්නේ අපිට හැම මොහොතෙම එකම විදිහට මහ මුහුද තියෙන්නේ කුණාටු වෙනවා රැලි එනවා ඒවා අතරින් ලස්සනට තමන්ගේ තොටුපොළ කරා ගෙනියන්න පුළුවන් නැවිය තමයි දක්ෂතම නැවිය වෙන්නේ. ඒකින්ද තමන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තමන්ගේ අතට ගන්න. කාටවත් තමන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. කාටවත් ඕන විදිහට නැටෙන්න යන්න එපා. කාටවත් ඕන විදිහට තමන්ගේ අරමුණු විනාශ කරන්න දෙන්න එපා. ඔයාට ඒ ශක්තිය තියෙනව දරුවෝ. ඔයාට ඕන ඔයාගෙම කියලා ගමනක් යන්නම්. ඔයාගෙම කියලා දෙයක් පටන් ගන්න. ඔයාගෙම කියලා ඉලක්කයක් හදාගන්න. ඔයාගෙම කියලා ප්ලෑන් එකක් හදාගන්න. ඒ ප්ලෑන් එකට වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඉදිරි සතිය ඔයාගෙම සතිය කරගෙන ඔයාට ලැබෙන්න තියෙන සියලු දේවල් වලින් සාර්ථක වේ වටේ පිටේ තියෙන ඔයාට දැනට තියෙන ඔයාට ලැබෙන්න තියෙන සියලු දේ ප්‍රයෝජනෙට අරගෙන ඔයාගෙම කියලා යම් කිසි දෙයක් පටන් ගන්න. ඒක අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒ වගේම ඔයාගේ පෞල් ජීවිතෙත් නොහිතන විදිහේ සමගියක් ඇති වෙනවා. යම් කිසි දෙන්න අතර ප්‍රශ්නයක් තිබ්බම ඒ ප්‍රශ්නේ විසඳිලා ඔයාට වාසිපතට ඔයාගේ අරමුණ කරා යන්න පුළුවන් ශක්තියක් ඔයාට ලැබෙනවා. නොහිතන විදිහට ඔයා නොහිතන පාර්ශ්වයෙන් උදව් ලැබෙනවා. ඔයාට පෞලෙන් ගරු නම්බු නාම ප්‍රශංසා ගොඩක් වැඩි වෙනවා. ඒ ලැබෙන සියලු දෙයින් ඔයාගේ ශරීරයත් ඔයාවත් ඉදිමින්න යන්න එපා. මොකද මේ සියල්ල පැවැත්ම අනුව වෙනස් වෙනවා. අද හොඳ කියන කෙනා හෙට නරක කියන්න පුළුවන්. අද නරක කියන කෙනා හෙට හොඳ කියන්න පුළුවන්. මේ දෙපැත්ත දෝලන ජීවිතේ හරි සාර්ථකව පැහැදිලිව තමන්ගේ අරමුණු කරා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ට හිතවත් තමන්ට ඕන වෙලාවක උදව්වට ඉන්න මිනිස්සුන් ගැට අරගන්නත් එපා. එහෙම කියලා හැම කෙනාම විශ්වාස කරන්න යන්නත් එපා. තමන්ට ඕන තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්න නම් ඒ අරමුණ කරා යන ඔයාට ශක්තිය මේ විශ්වයෙන් ලබා ගන්න. මේ විශ්වයට ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාට ලැබෙන රුපියලට පවා මේ විශ්වයට ස්තුති කරන්න. ඔයාට ලැබෙන ලක්ෂයට වඩා මේ විශ්වයට ස්තුති කරන්න. එතකොට ඔයාට දේවල් ලැබෙන්න පටන් ගනී. ඔයාගේ හිත නිතරම පිරිසිදුව තියාගන්න. තමන්ට තමන් අවංක වෙන්න. මොකද අපි කියන්නේ තමන්ගේ හිත පමණයි. තමන්ගේ හිත පිරිසිදු නම් මුළු ශරීරයම පිරිසිදු වෙයි. හදවත ලස්සන නම් මුළු ශරීරයම පිරිසිදු වෙයි. හදවත ලස්සන නම් තමන්ගේ මුහුණ ලස්සන වෙයි. ඒ ලස්සන හදවතත් එක්ක මේ අවුරුදු මාසය සාර්ථක කරගන්න. තමන්ගේ ජීවිතේ යම්කිසි අරමුණක් මේ තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න. මේ සබාදාමර ගහකොළ සතා සිව්පාට හිංසාවක් පීඩා නොවන ආකාරයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඉල්ලන ගමන්
මං අදට නිහඬ වෙනවා. ඔයාලට බුදු සරණ ජේසුස් පිටාලා දිවෙන් පිහිටයි. මේ විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සීල දිනාගේ ජීවිත සාර්ථක වේවා, සාර්ථක වේවා, සාර්ථකම වේවා.